විශේෂයෙන්ම මේ රටේ පුරවැසියා අන්දවමින් මේ රටේ පුරවැසියා මුලා කරමින් මේ වර්තමාන ආණ්ඩුව තමන් කරපු හොරකම වංචාව දූෂණය තුළ සිද්ධ වෙච්ච මහා දැවැන්ත පාඩු ඉතා සූක්ෂම ලෙස ජනතාවගෙන් අය කරගන්න බව අපිට ජනතාව තේරුම් ගන්නට ඕනේ. අපි කව ගල්ලඟුරු විශාල වශයෙන් ගිනාවේ බාල විදියට අදත් එන්නේ බාල විදියට ඒ වංචාව ඒ පාඩුව කොතෙක්ද කියන කාරණය විපක්ෂය අපි විතරක් නෙමෙයි මෙලට හැමෝම පිළිගන්න එදා මේ ආණ්ඩුව පිළිගත්ත එදා මේ ආණ්ඩුව එදා හිටපු ආණ්ඩු කරපු වැරදි සියල්ල වැරදි කියලා පෙන්නපු විගණන දෙපාර්තමේන්තුව පවා මේ ගල්ලඟුරු වංචාවක් කියන එක හොරකමක් කියන එක දූෂණයක් කියන එක ඔප්පු කළා කිව්වා. අපි කිව්වා මේ දූෂණයේ වංචාවේ පීඩනය ජනතාවගේ කරමතෙන් ගෙනියන්න අවශ්‍ය වැඩපිළිවෙල හදනවායි කියලා. නිසා ඩීසල් වලින් අද නිෂ්පාදනය කරන මේ විදුලිය ඒ විදුලියේ වැඩිවීම අද කොහොමද ආණ්ඩුව ජනතාවගෙන් අය කරගන්නේ කියන කාරණේ ජනතාවට මේක කියනකොට තේරෙයි. ඒ විදුලි විසන්ධි වෙනවා නේද? ඒ විදුලි විසන්ධි වෙන්නේ පැයක් දෙකක් තුනක් හතරක්. නිසා අනුකුමාර ජනාධිපතිවරයා ජාතික ජනබලවේගයේ ටිකිරි මොලේ කොහමද? දැන් තෙල් අරුපතේ නිසා එහෙම නැත්නම් මෙයාලගේ හොරකම වංචාව නිසා විදුලි පාවිච්චියට විදුලි නිෂ්පාදනය අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඒක පියවා ගැනීම වෙනුවෙන් ඉතිහාසයේ ආණ්ඩු කරේ ජනතාවට කියලා පැය 4-5ක් විදුලි විසන්ධි කරා. දැන් මේ ආණ්ඩුව ඒ විදුලි විසන්ධිය ජනතාවට නොකිය විදුලි කප්පාදුවක් සිද්ධ කරනවා. හදිසි විද වැටීම් කියලා. මේ හදිසි විද වැටීම් පැය 2ක පැය 3ක පැය 4ක කාලයක් දිව වෙන පුරා විශාල ප්‍රමාණයෙන් කපලා දාලා මේ ගල්ලඟුරු වංචාව තමන්ගේ ඇමතිවරු ප්‍රමුඛ මේ කණ්ඩායම කරපු මේ දැවැන්ත වංචාව මේ ජනතාව පිටින් ගෙනියන ජනතාව පීඩනයටපත් කරන මේ විදියට කියන කාරණේ ජනතාව තේරුම් ගන්න. නිසා බොරු කියන ආණ්ඩුවක් රවටන ආණ්ඩුවක් රවටීමෙන් යනවා මිස රවට්ටනවා මිස වෙන කරන්න දෙයක් නැහැ. අපි දිගින් දිගටම කිව්වා මේ ගල්ලඟුරු බාල ගල්ලඟුරු සහ ගල්ලඟුරු හොරකම වංචාව දෝෂයේ තමන්ගේ ගජමිතුරන්ට මේ ගල්ලඟුරු ලබා දීමේ ප්‍රතිඵලය මේ රටේ ජනතාවට රටේ ආර්ථිකය කඩා වැටෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා කියන එක. ඒක අද IMF එක පවා පිළි අරගෙන තිබෙනවා. IMF එක පවා දන්නවා මේ බාල ගල්ලඟුරු හරහා විශේෂයෙන්ම ඉන්ධන ඩීසල් වලින් නිෂ්පාදනය කරන විදුලි බිල වැඩි වෙලා තිබෙනවා. ඊට සාපේක්ෂව රටේ ජනතාවගේ ප්‍රශ්න අරුබුද ගොඩනගෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව රටේ ජනතාව නැවත වතාවක් මේ තමන්ගේ ගජමිතුරු කල්ලියගේ හොරාකෑම වංචාව තුළ දූෂණය තුළ මේ රට ජනතාවට විල්ලලා තියෙන පීඩනය තවත් ඉදිරියට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙල ඉතා සූක්ෂම ලෙස කපට දිසා හදලා තියෙනවා. අපි දන්නවා ඉන්ධන පරිභෝජනය වැඩි වෙලා තිබෙනවා. විදුලි නිෂ්පාදනයට මේක දරා ගන්න බැරි දෙනක වැඩි වෙලා තිබෙනවා. ඒතකොට විදුලි නිෂ්පාදනය අඩු කරලා විදුලි බිලත් දැන් වැඩි කරලා තිබෙන්නේ. මොකද විදුලි බිල වැඩි නොවුනොත් අද IMF එකේ සහනය නොලැබෙන බව දන්නවා. ඉන්ධන මිලේ වැඩිවීම වැඩි කිරීම තුළ ඒක නොලැබෙන බව දන්නවා. හැබැයි මේ එදා ඉතිහාසයේ ගත්තම ඉතිහාසයේ මෙවැනි කාරණා සිදු වෙනකොට මේ වැඩිවීම වෙනකොට රටේ ජනතාවගේ දුක කරදරය ඒ පීඩනය සියල්ල තමන්ගේ කරදරය කරගෙන ඇවිල්ලා මේ රටම වට කරලා රටේ මහා මාර්ගවලට ඇවිල්ලා වට කරලා රටේ ජනතාවගේ පීඩනය කතා කරපු ආණ්ඩුවක් අද ඉන්නේ. පක්ෂයේ ඉද්දී එයාලා මේ රටේ එදා හිටපු බාලයකෝ මෙවැනි කරනකොට තමන් සතුව ජනතාව ගැන හිතන්න බදු අඩු කරන්න බදු සහන දෙන්න ඒවා සියලු දේවල් කියපු කරන්න ඕනී කියලා යෝජනා කරපු එදා විපක්ෂයේ හිටපු අනුකුමාර ප්‍රමුඛ මේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව එදා විපක්ෂයේ කියපු එක කාරණයක් කරන්න අද අසමත් වෙලා තියෙනවා. ඒ නිසා විපක්ෂයේ ඉද්දි බොරු කරා ආණ්ඩුව අරගෙනත් බලය අරගෙනත් බොරු කරන බව අපේ රටේ ජනතාව තේරුම් ගන්නවා. දැන් බලන්න විදුලි විසන්ධිය වෙන්නේ කොහොමද? පැය 2යි පැය 3යි පැය 4ක් දැන් රටේ විදුලි විසන්ධිය වෙනවා. ඒ විදුලි කප්පාදුව කරන්නේ රටේ ජනතාවට කියනවා දැන් මේ විදුලි බිඳ වැටීම් සිද්ධ වෙනවා. ඒ විදුලි බිඳ වැටීම් කියන කාරණේ විදුලි විසන්ධි කිරීම. ඒක දොර පැහැදිලි කරන්න. විදුලි කප්පාදුව කර යනවා මෙයාලා. රටේ ජනතාව නොමරා මරනවාද? රටේ ජනතාව අද මේ ගල්ලඟුරු වංචාව සිද්ධ කරා ඒකෙන් පාඩු වුණා රට බංකොලොත් වුණා රටේ ආර්ථිකය විනාශ වුණා. හැබැයි නැවතත්
ඒක වසා ගන්න රටේ ජනතාවට නොකියාද මේ විදුලි කප්පාදෝ සිද්ධ වෙනවා, විදුලි විසන්ධි වෙනවා. විදුලි විසන්ධි වෙන්නේ පැය 3-4ද. එහෙම සිද්ධ කළා රට පුරා මේ ගල්ලඟුරු වංචාවෙන් සිද්ධ වෙච්ච ඒ අලාභයේ පාඩුව වසන් කරගන්න රටේ ජනතාව පීඩනයටපත් කළා. ඉතින් අනුකුමාර ජනාධිපතිතුමා මේ කරන බොහෝ දේවල්, මේ කරන බොහෝ බොරුවන්, රඟපෑමන්, මුසාවන් මේ රටේ පුරවැසිය හොඳට තේරුම් අරගෙන තිබෙනවා. ඒ කියන්නේ යාලා අවුරුදු 20ක බලයේ ඉන්න හීන හදාගන්නේ. අවුරුදු 20 ඉන්න අවුරුදු 5 දීපු දේවල් කරනවා කියපු දේවල් කරන්න එපා. ඒ අවුරුදු 76ක් තිස්සේ මේ රටට සාප කරපු, රටේ දේශපාලනයට වින කරපු, රටේ දේශපාලනය කරපු වැරදි වලට කෑ ගහපු, රටේ දේශපාලන නායක ජනතාවගේ පීඩනය පිළිබඳව ඉතාමත් උනන්දුවෙන්, ආදරෙන්, කරුණාවෙන් කතා කරපු ආණ්ඩුවක් අද ඉන්නේ. එදා විපක්ෂයේ හිටියට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ආණ්ඩුව අරගෙන එදා හිටපු ආණ්ඩුවලටත් වඩා බරපතල විදියට මේ රටේ ජනතාවගේ ප්‍රශ්න ටික, පීඩනය වැඩි කරලා තිබෙනවා නම් මේ ආණ්ඩුව ගෙදර යවන රටේ ජනතාව බලාගෙන. ඉතින් රටේ ජනතාවට අවශ්‍යතාවයක් තියෙනවා ඔබ වැරදි කියන කාරණේ පෙන්වා දෙන්න. ඒ පෙන්වා දීමට අවශ්‍ය වැඩපිළිවෙල හදන්න අපි ඉල්ලුවා පළාත් සභාව තියන්නේ කියලා. කො ආණ්ඩුව පළාත් සභා ඡන්දයක් තිබෙනවද? එහෙම තියන්නේ නැහැ. ඇයි? එහෙම තියන්න බෑ. දැන් මොකද ආණ්ඩුව කරන්න හදන්නේ? ඒ කියන්නේ ආණ්ඩුවේ ජනවරමේ ඇතුලේ ඉන්නවා ආණ්ඩුව කියපු දේවල් කරයි කියපු විශ්වාසය කරපු උගතුන් නියතුන් බුද්ධිමතුන්. ජාතික ජන බලවේගය කියන්නේ JVP එකෙන් ඇදිච්ච එකක් නෙමෙයිනේ. මේ රටේ ඔළුව තිබිච්ච, රට ගැන හිතපු, රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන හිතපු මේ එදා හිටපු ඉතිහාසයේ පාර්ලිමේන්තුවට විරුද්ධව අවංකව මේ රට කොට ගන්න ආපු ජාතික ජන බලවේගය ඇතුලේ ඉන්න සමහරු මේ JVP නඩේ ගෙනියන බොරුව මුසාවට විරුද්ධව පෙළ ගැහෙනකොට දැන් කියනවා ජන බලයේ ජන වරමට විරුද්ධ වෙන පක්ෂමාරු කරන ආණ්ඩු පෙල්ලන්න යන උදවියට විරුද්ධව පනතක් ගෙනල්ලා එයාලට දඬුවම් දෙන්න හදලා ලැජ්ජ වෙන්න ඕනේ නේ. ලැජ්ජ වෙන්න ඕනේ. තමන්ගේ ආණ්ඩුවේ වැරද්දක් තියෙනවා නම්, තමන් යන්නේ වැරදි නම් ඒක වැරදි කියන්න තියෙන කෂේරුකාව තියෙන ජනතා නියෝජිතයෝ ඔවුන්ගේ කටවල් වහන්න, ඔවුන්ට දඬුවම් දෙන්න අද ලැජ්ජ නැතුව JVP ගේ ආණ්ඩුව කටයුතු කරන්නේ. ඇයි? එයාලට වැඩ බැරි බව, එයාලා දාලා යන බව, එයාලා විනාශ වෙන බව, එයාලගේ බොරුවක් කියන කාරණේ අද මේ ආණ්ඩුවේ ඇතුලේ ඉන්න බොහෝ දෙනා දන්න නිසා ඒවට විරුද්ධව පෙළ ගැහෙන ඔවුන්ව මෙල්ල කරන්න පළාත් සභා ඡන්දේ පැත්තක තියලා ආණ්ඩුවේ විරෝධයේ බිඳ වැටීම වළක්ව ගන්න ආණ්ඩුවට විරුද්ධ වෙන ආණ්ඩුව ඇතුලේ ඉන්න කට්ටිය මර්ධනය කරන්න අවශ්‍ය වැඩ පිළිවෙල. දැන් ආණ්ඩුව පෞගේ කාලේ මාධ්‍ය මර්ධනය කරන්න හැදුවා. ආණ්ඩුව මාධ්‍යයට තිත තියන්න හැදුවා සමහර මාධ්‍ය ආයතන වලට. හැබැයි ආණ්ඩුවට මොකද වෙලා තියෙන්නේ? මේ මාධ්‍ය ආයතන වෙන මොකවත් නෙමෙයි කිව්වේ. ඔබ 70 අවුරුද්දක් තිස්සේ යෝජනා කරපු, ඔබ 70 අවුරුද්දක් තිස්සේ රටට මේ සාපයක් කියපු බොහෝ දේවල් මේ අවුරුද්දයි මාස 6 තුළ ඔබම සාපයක් කළා. ඒ ආණ්ඩුවට එඩහා ගිය සාපය, කර්මය අද රටේ ජනතාවට ඉටු කරලා තින්නේ ඔබ මිසක් වෙන කවුරුත් නෙමෙයි කියලා අද රටේ ජනතාව තේරුම් ගන්න තියෙනවා. මොකද 76 අවුරුද්දක සාපේ වෙන කවුරුවත් නෙමෙයි, JVP එක ජනතා විමුක්ති පෙරමුණේ කියන කාරණේ අද රටේ ජනතාව තේරුම් ගන්නකද අද මේ ආණ්ඩුවට ඇඬිලා ඉන්නේ. අද කෙඳිරි ගන්නවා විතරක් නෙමෙයි, අද මේ ආණ්ඩුව තෙන අඬන තැන බවතුන ජනාධිපතිතුමා අපිට පේනවා මේ මුද බෑක්ටොප් එකක් හදාගෙන ජනතාව අමතනවා. දැන් මොකද රටේ ජනතාවට ජාතිය අමතලා ජනාධිපතිතුමාට ජනාධිපති මන්දිරයේ ඉඳගෙන එහෙම නැත්නම් ජනාධිපති ලේකම්වරුන් කතා කරනවා අපි දැකලා නැහැ. ඉතින් මොකද අනුකුමාර ජනාධිපතිතුමා දැන් බෑක්ටොප් එකක් දාගෙන සිංහ ජදේ තියාගෙන රස්සීම් අමතනවා හා සමානව රස්සීමක ඉන්නවා වගේ කතා කරනවා ජනාධිපති ලේකම් කාර්යාලයේ. එයා හිතනවා රටේ ජනතාව යාගේ කතාවෙන් තව මුලා කරන්න පුළුවන්. ඔව් කතා කරන්න ඔව් කරන්නේ බොරුවක්. ඔහුට වැඩ බෑයි කියන කාරණේ අද ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා රටේ ජනතාව ඊට මම දැක්ක එක වෙලාවක ජනාධිපතිතුමා වේදිකාවක කතා කරනවා කියනවා අපි මහා භාණ්ඩාගාරයේ පුරවලා තියෙන්නේ. හැබැයි කවුරුත් අපුඩියක් ගහනවා වෙන්නේ. කවුරුත් අපුඩියක් ගහනවා වෙන්නේ නැහැ. එයා අපි අහන ජනාධිපතිතුමා මහා භාණ්ඩාගාරයේ පුරවලා තියෙනවා නම් ඒක ඔයාලා ගෙදරින් ගෙනාපු ඒවා නෙවෙයිනේ. අසීමිතව මේ රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහලාට යහා කිය මේ රටේ පුංචි මිනිස්සුන්ට බදු ගහලා ඒ බදු වලින් උපයාගත්ත මුදල් තමයි වා කියන විදියට ওই මහා භාණ්ඩාගාරයේ තියෙනව ඇත්තේ. එහෙනම් ජනතාවට අයිතිද? ඒක විදුලි බිලින් සහනයක් දෙන්න. ඒක ඔබ එතුමාලා දා කිව්වා වගේ මේ ඉන්ධන මිලට සහනයක් දෙන්න. එහෙම සහනයක් නොදී කොච්චර තිබ්බා කිව්වට වැඩක් වෙන්නේ නැහැ. ඒවා ඇකරලා උස්සන් යනවනේ. ඔයාලා එකතු කරලා ඔයාලගේ කණ්ඩායම් ධම්මලා
ඒවා ජාත්‍යන්තර විදියට අද අපේ රටේ අහිංසක ජනතාවගේ මුදල් ටික සෝරා ගන්න වැඩපිළිවෙල මෙයාලා හදලා හැකරලා ගේනවා වරකම් කරනවා කොහෙටද යන්නේ කාගේ ගිනුවටද යන්නේ කියන කාරණා වාගන්න බැරි තැනට ජනතාව හිතනවා ඔව් හරි සතුසල්ලි තියෙන හොඳයි මෙයාලා නැහැ කියලා. හැබැයි රටේ ජනතාවගේ මදුසල්ලි භාණ්ඩාගාරයේ තිබෙන මුදල් අමාත්‍යාංශයේ තියෙන සල්ලි ටික ජාත්‍යන්තර හොරුත් එක්ක සම්බන්ධ වෙලා හැකරලා සම්බන්ධ වෙලා ඒවා හොරා කනවදෝ කියන සැකය අද රටේ ජනතාවට තියෙන ජනතාව සහන ඉල්ලන රටේ ජනතාවට සහන නෙමෙයි බොරුවෙන් මුසාවෙන් පචයෙන් මේ රටේ ජනතාවගේ හිත සනසන්න ආණ්ඩුව උත්සාහ දැරීම ආණ්ඩුවේ පරාජය ආණ්ඩුවේ ගෙදර යමී කියන කාරණේ මිලයි අපි මතක් කරනවා. දැන් මේ තෙල් මිල වැඩි කරා ලයිට් කපනවා මේ ගල්ලංගු වංචාව ආගන්නද විදුලියෙන් ගහපලා දෙන්නද? පැහැදිලි දැන් මේකනේ මම පුලපුලා කියන්නේ දැන් මේ විදුලි වැඩිවීම වැඩි කරලා තියෙනවා. ඉන්ධන මිල වැඩිවීම වැඩි. ඒ සියල්ලට හේතුව මොකද? ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිලේ ඉහළ යාමක් නොතිය අද අපේ රටේ විතරක් මේක මහා දැවැන්ත විදියට යන්නේ ඒකයි. ලෝකේ යුද්ධේ පෙන්න එයාලා මේ රටේ ගල්ලංගුරු වලින් සුද්ධ කරපු ඒ හොරා කෑමේ වංචාව වසා ගැනීම ඒ පාඩුව පිවා ගැනීම වෙනුවෙන් රටේ ජනතාව අසරණ කරන තැනකටපත් වෙලා තිබුණා. නිසා රටේ ජනතාව අද තේරුම් ගන්න. ඉතිහාසයේ ඊ타මත්ම නිර්භයව රට බංකොලොත් වෙලා තියෙනවා පාඩු වෙනවා ඒ නිසා විදුලි කප්පාදුවක් එනවායි කියන රටේ ජනතාවට කිව්වා. හැබැයි අද ආණ්ඩුව මොකද කරන්නේ? ගල්ලංගුරු ගෙනල්ලා එකෙන් වසන් කරලා මුසා කරලා ඒ රටේ ජනතාවට පාඩුව ඇති කරලා ඒක රටේ ජනතාවට විදුලිය කප්පාදුව තුල ක්‍රියාත්මක වෙනවා. ඒක කියනවා විදුලි හදිසි බිඳ වැටීම. හදිසි බිඳ වැටීම පැය 4-3 හැමදාම දෛනිකව වෙනවද? අපි මේක ඔප්පු කරලා පෙන්නනවා. අපි පැහැදිලිව පෙන්නනවා විදුලි බල මණ්ඩලයේ තිබෙන මේ පාලක මැදිරිය හරහා කොහොමද මේ හිතාමතා මේ ගල්ලංගුරු වංචාවෙන් සිද්ධ වෙච්ච අලාභයත් IMF එකේ කොන්දේසි වලට ඕනෑම විදිහට නටන්න පුළුවන් වැඩ පිළිවෙල මේ රටේ ජනතාව අසරණ කරන්නේ කොහොමද කියන කාරණාව වෙන නිසා මේ වැඩ බැරි ටාසල් අවශ්‍ය පරාජය කරන්න පුළුවන් හයිය තියෙන ශක්තිය තියෙන සමගි ජන බලවේගය අපිට පමණයි. සජිත් ප්‍රේමදාස මහත්මයා හැමදාම කිව්වේ මේ රටේ ජනතාවට ඇත්ත කියලා මේ රට ගොඩ ගන්න පුළුවන් වැඩ පිළිවෙල හදනවා නම් හදන්න සමගි ජන බලවේගය නිසා කෙහෙල් ගෙඩියේ නැට්ට කෙලින් කරනකොට එයාලට අප්පුඩි ගෙවුවා රටේ පොරවැසියා. අපට කේල් ගෙඩිය නැට්ට කෙලින් කරන්න පුළුවන් අපි තමයි. හැබැයි මේ රටේ අහිංසක අසරණ කාන්තාවගේ ඒ සනීප ආරක්ෂාව පිළිබඳව කතා කරපු සජිත් ප්‍රේමදාස මහත්තයා එතුමාගේ කතාව මෝඩ කතාවක් කියලා රටේ hina වුණා. ඒ නිසා හැමදාම මේ රටට ඕනි දේ රටේ ජනතාවට අවශ්‍ය දේ කතා කරේ සජිත් ප්‍රේමදාස මහත්තයා. අනුකුමාර මහත්තයා වේදිකාවක නැගලා කිව්වා දරුවා ඉස්කෝලේ යනකොට දරුවා ඉස්කෝලේ ගියාද නැද්ද කියලා ඇලර්ට් එකක් SMS එකක් අම්මට එනකොට අම්මලා අප්පුඩි ගැව්වා. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයා දරුවන්ට ගිහිල්ලා නවීන ලෝකයේ දියුණු වෙච්ච රටවල විදියට රටේ දරුවාගේ අධ්‍යාපනය හදන්න පුළුවන් ස්මාර්ට් බෝඩ් එක දීලා ඒ අධ්‍යාපන ක්‍රමය හඳුනනකොට රටේ උගත වියත මේක පිළිගත්තේ නැහැ. අපි කියනවා මේ රටේ අනාගතයට හොබින ගැළපෙන දියුණුව සංවර්ධනයේ බුද්ධිය ආර්ථිකය කොට ගන්න පුළුවන් කඳවුර සමගි ජන බලය නිසා සමගි ජන බලයේ හොරු තක්කඩිත් එක්ක එකතු වෙලා නැහැ. මේ රට විනාශ කරපු මේ රට නන්නත්තර කර එකම කඳවුරක් එක්ක අපි හිටගෙන නැහැ. ඒ නිසා අපි මේ රට ගොඩ ගන්න පුළුවන් ඒ ස්ථාවරයේ දැනුම හයිය තිබෙන කඳවුර එදත් අපි ඇත්ත කිව්වා අදත් අපි ඇත්ත කියනවා අපි හෙටත් ඇත්ත කියනවා. ඒ ඇත්ත තුළින් මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න ඥානීය බුද්ධිය සමග ජන බලය තුළ අපි ඉදිරියට ගොඩ නගනවා. ඒ සංස්ථාවේ කොහොමද වැඩි කරන්නේ නැහැ කියලා හොඳම තියෙන්නේ. බොරුනේ කියන්නේ පොයේ දවසේ මම බොරු කරානේ. පොයේ දවසට කලින් කිව්වා එහෙම කරන්නේ නැහැ කියලා. හැබැයි මේ වෙසක් පොන් දිනේම රටේ ජනතාව එළියට බහැලා දන්සල් කාලා ගෙදර එනකොට ඩීසල් මිල පෙට්‍රල් මිල ඉන්ධන මිල සියල්ල වැඩි වෙලා. ඒ නිසා මෙයාලට බොරුව කියන එක ගාණක් නැහැ. මෙයාලා හිතනවා මේ බොරු කියන එක රටේ ජනතාවගෙන් දවසෙන් දෙකෙන් අමතක වෙයි කියලා. රටේ ජනතාව හිතනවා එයාලා වගේම රටේ ජනතාව හැසිරෙයි කියලා. ඒ නිසා රටේ ජනතාව තේරුම් ගන්න තියෙනවා අද උදේට කියන බොරුව දවල්ට වෙන බොරුවක් කියනවා. ඒ බොරුව වහන්න රැට එක බොරුවක් කියනවා. ආයේ පහවදා උදේ ඒ බොරු තුනම අමතක කරලා තවත් බොරුවක් කියනවා. රටේ ජනතාව දන්නවා බොරු කියන්න හැර රටේ ආර්ථිකය රටේ ප්‍රශ්නය රටේ ජනතාවගේ පීඩනය ගොඩ ගන්න පුළුවන් දැනුම හැකියාව නැහැ. ඔලොමොට්ටල දේශපාලක බොරුව පමණක් මේ ආණ්ඩුව තුල තිබෙන බව තමයි රටේ ජනතාව තේරුම් ගන්න. තෙල් ඩිග්‍රීකින් පේන්නේ සප්පෝයි දාගෙන ආණ්ඩුවට දන්සලක් දීලාද ජනතාව විසින් කෝටි දෙකක් ජනතාව නෑ ආණ්ඩුවේට උමනාවක් තියෙන්නේ නැති රටේ දිගු පෝලිම් තිබෙනවා දන්සල් වල කියලා පෙන්නන. නිසා දන්සල් වල පෝලිම් තිබුණේ නෑ. මොකද දන්සල් කන්න යන්න මිනිස්සුන්ට අර්බුදයක් තිබුණනේ ඩීසල් මිල. නමුත් සමහරව තිබ්බ මිලට ගිහිල්ලා දන්සල් කාලේ එනකොට තිබ්බ මිලට වඩා වැඩි වුණා. ආණ්ඩුව
ඩීසල් වැඩි කරලා පෙට්‍රල් වැඩි කරලා භූමි තෙල් වැඩි කරලා ඒවා ඉන්ධන පිරවුම් හල් වල පෝලිම් පෙන්නලා අපේ රටේ ජනතාව වෙනදටත් වඩා හොඳට දන්සල් දුන්නා කියන කාරණේ පෙන්නනවා. ඉන්ධන පෝලිම් ටික පෙන්න ඉස්සලා ලැජ්ජ වෙන්න ඕනි. ආණ්ඩුවට හිරිකිත වෙන්න ඕනි. මොකද මේ පෝලිම් ටික හිටියේ දන්සල් වල නෙමෙයි. මේ ආණ්ඩුව අමන විදියට අනවංචු විදියට වැඩි කරලා ඩීසල් ඉන්ධන මිල වැඩි කරලා රටේ ජනතාවට ප්‍රශ්න වැඩි කරලා අද මේ වෙසක් පොහොය දින තිබුණේ දන්සල් පෝලිම් නෙමෙයි මේ ආණ්ඩුවේ හොරකම වංචාව දූෂණය ඉටු කරලා රටේ ජනතාවට සිද්ධ වුණේ මේ පොසොන් පොහොය දින පෝලිම් වල ඉන්න වෙන කොහෙවත් නෙමෙයි ඉන්ධන පෝලිම් වල ඉන්න. දැන් එතකොට දැන් රුපියල් 20 25 වැඩි වුණාන් දෙන්නෝනේ. ඩීසල් උදේ රුපියල් 600 කියලා දෙන දුක ඩීසල් සමානක් දැන් වල. ඇත්තටම දැන් මේ කොයි දවසේ මේ කරපේද මොකද හිතන්නේ? මං හිතන්නේ ඇත්තටම මේ ජනාධිපතිතුමා කියනවානේ මහා භාණ්ඩාගාරේ ඉතිරෙන්න සල්ලි තියෙනවයි කියලා. ඉතින් ආණ්ඩුව පින් අතේ වැඩක් කරගන්න තිබුණා නම් ඔය ජනතාව විසින් එකතු කරලා දීලා තිබිච්ච මහා භාණ්ඩාගාරයේ සල්ලි වලින් නේද? ඉන්ධන පිරවුම් වලට කියලා දන්සලක් දෙන්න අවශ්‍ය ඉන්ධන දන්සලක් දෙන්න අවශ්‍ය වෙට හැදුවා. ඉතින් රටේ ජනතාව අද නොමග ගිහිල්ලා තියෙන්නේ. රටේ ජනතාව නොමග යවලා තියෙන්නේ. රටේ ජනතාව තේරුම් ගන්න. ඔබේ බදු මුදල් ගහලා වැඩි කරලා ඔබ බෙල්ලට ඉර කරලා මහා භාණ්ඩාගාරයේ පොරවයි කියලා කාරණේ හිතුවට ඒ මහා භාණ්ඩාගාරයේ සල්ලි අද කවුද හොරෙන් අරන් ගිහිල්ලා තියෙන්නේ කියන කාරණේ දන්නේ නැහැ. එහෙම තක්කඩියට කරන ආණ්ඩුව රටේ ජනතාව දැන් තේරුම් ගන්න ඔබේ බදු සල්ලි වලින් මහා භාණ්ඩාගාරයේ පොරවට ඔබට සිද්ධ වුණේ ඔබේ සල්ලි වැඩි කරලා ඉන්ධන බිරුම් හැලට කියලා පොලිමේ ඉන්න නිසා ඔබේ සල්ලි ඔබ මහා භාණ්ඩාගාරයේ පොරවට ඔබ විසින් වැඩි කරපු මේ මුදලට ගිහිල්ලා පොලිමේ ඉඳලා දන්සල් වගේ ඩීසල් පෙට්‍රල් ගහගත්තට ඒ ආණ්ඩුවේ දීපු සහායක නෙමෙයි ඔබම දියාගත්ත දීපු මුදල් කියන කාරණේ මතක තියාගන්න. ලක්තිරණ පුවතකට එහාගේ රට ගැන කැක්කුමක්